2022 වර්ෂයේ බොහොම ලස්සන දවසක්. දෙවයිනේ නන්දසිංහ හීන රසක් පොදි බැඳගත්තු සියතුන් රෑනක් කොළඹ විශ්වවිද්‍යාලීය නීති පීඨ භූමියට පැමිණි. එදා පටන් අද අපි මේ කතා කරන නිමේෂය දක්වාම අපේ ආදරණීය මතකයන් සිනහ කඳුළු මේ හැම දෙයක්ම මේ රීඩ් මාවත දිගේ මේ තුම්මුල්ල හන්දියේ 120 138 154 මේ බස් රථවල බොහොම අපූර්වට ලියද. ඉතින් ඒ ගෙවී ගිය සිව් වසරකට ආසන්න ආදරණීය කාලයේ ආදරණීය මතක දිගහැරුමයි මේ. මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ ප්‍රථමයෙන්ම ආරම්භ කරපු විශ්වවිද්‍යාලය මේ අපි කවුරුත් ඉගෙන ගන්න කොළඹ විශ්වවිද්‍යාල භූමිය. වෙබියෝමැට්ස් ෆ්‍රිට්ස් වෙබ් අඩවියට රෑන්කින් 1 විශ්වවිද්‍යාලය කුමක්ද කියලා අහුවොත් අපිට එක හෙලා කියන්න පුළුවන් මේ අපේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒ වගේ විතරක් නෙමෙයි. උගතුන්, වියතුන්, බුද්ධිමතුන් රාශියක් බිහි කරපු මේ පින්බිම කොළඹ විශ්වවිද්‍යාලය. ඒ වගේම මේ අපිට පිටිපස්සෙන් පේන විශාල ප්‍රධාන පුස්තකාලය, පීඩා පිටිය, තාරකයි, අඹසෙවන, පෝලම, මන්දාව, ග්‍රහලෝකාගාරය මේ අපටම අනන්‍ය වෙච්ච කොළඹ විශ්වවිද්‍යාල භූමියේ ස්ථාන. මෙම ස්ථාන අපේ මතු පරම්පරාව, අපේ අතීතය මොනවද පසක් කරනු ලබන විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් සතු විය යුතු නිදහස් නිර්වුල් මානසිකත්වය මේ නීති පීඨ පින්බිමේදී අපේ සහෝදරත්වයේ සියලු සහෝදරත්වය අඩුවක් නෑරම භුක්ති විඳි බව ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රජාතන්ත්‍රවාදීම විශ්වවිද්‍යාල අත්දැකීමට අපි උරුමකම් කී බව අපි ප්‍රකාශ කරන්නේ නිහතමානී ආඩම්බරයකින්. තනිව අපි එක්විදක් එක්ව ගත් කල මහා සමුදුරක් මේ අපේ සහෝදරත්වය මතේද. We are grateful to every single individual, starting off with our dearest Dean Sir, the heads of the departments and our beloved lecturers, for shaping and molding this legal career and introducing us to this massive legal profession. We are forever grateful to our beloved parents for carrying us thus far to this milestone. Thank you very much for every single one of you, our friends, our well-wishers, for making millions of memories with us and making this chapter in our lives the most memorable one. இந்த 4 வருட பல்கலைக்கழக வாழ்க்கையானது ஒரு அழகான பயணம். இப்பயணத்தில் எம்மை வழி நடத்திய சட்டப்பீடத்தின் பீடாதிபதி அவர்களுக்கும் எம்மை ஊக்குவித்த விரிவுரையாளர்களுக்கும் எப்போதும் எமக்கு உறுதுணையாக இருந்த பெற்றோர்களுக்கும் எமது இதயம் கனிந்த நன்றிகள். அத்துடன் எனது சக நண்பர்களுக்கு அவர்களது எதிர்காலம் மகிழ்ச்சியாலும் வெற்றியாலும் நிறைந்ததாக அமைய வாழ்த்துகிறேன். ඉතින් මේ කටුක ගමන් මගේදී නොඑක් වර නොඑක් විට අපට සහයෝගය ලබා දුන් නීති පීඨයේ ගරු පීඨාධිපතිතුමන්වත් ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයන්වත් අනත් දෙන කාර්ය මණ්ඩලයේ නියෝජනය කරන සියලුම සමාජිකයන්වත් අපේ දයාබර දෙමව්පියන් ඇතුළු පවුල්වල සියලුම ආදරණීයයන්වත් මේ අවස්ථාවේදී ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. දයාබර 2021 කරදරියන් අවසරයි. ඇත්තටම මම හිතනවා ඔයාලගේ අන්දායම
2021 කණ්ඩායම කියන්නේ ශිෂ්‍ය පිරිසක්. මොකද අපේ වජ්‍ර ජයන්ති අවුරුද්දේ තමයි ඔයාලා නීති පීඨයට ආවේ. ඒතර අවුරුදු 4ක ඉතාම සාර්ථක අධ්‍යයන කාලයක් නිම කරලා නීති පීඨයෙන් අද පිට වෙලා යන්නේ දැනුමින් සන්නද්ධ වෙලා. ඒ වගේම කුසලතාවන්ගෙන් පරිපූර්ණ වෙලා. ඒ නිසා අනාගතය අභියෝග බහුලයි. හැබැයි මම දන්නවා නීති පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදියට ඔබලා තමයි නීති පීඨයේ හොඳ නම ලෝකයටම අරගෙන යන්න ඕන. ඒ නිසා මම හදවතින්ම පීඨාධිපතිවරයා විදියට ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා. මේ ලැබුණු අධ්‍යාපනය ඔයාලා හොඳ විදියට පාවිච්චි කළා මේ රටේ නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබද සරසවිගේත ඉතින් තව නැසේ නිබඳ හිත උස්සයි මතක සන්තෝසේ ආදරණීයව ගෙවී ගිය සිව් වසරක අවසානය. අදින් මත උදාවන හෙට දවස අපි අපේ ජීවිත සොයාගෙන යන අපි අපේ ජීවිත වෙනුවෙන් මහන්සි වෙන වෙහෙසෙන වෙනස්මාකාරී නවමු අත්දැකීමක් වේවි. මේ පුංචි රටේ කොහේ හෝ තැනකදී ඔබත් මමත් මේ වගේම මේ ආදරණීයත්වයෙන්ම කවදාම හෝ දවසක මුණ ගැසේවි. එදාට පෙරගෙවී ගිය සිව් වසර තුළ මෙන්ම ආදරයෙන් හිනාවෙමු. හිනාවී කතා කරමු. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ අනාගතයක් වේවා.